කොහොමද යාළුවනේ ඔයාලට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයගොල්ලන්ට අරගෙන ආවේ කැරමල් තේ එකක් නිවසේදීම කොහොමද ඔයාලා හදාගන්නේ කියලා. ඉතින් අපිට මුලින්ම මේ සඳහා ඕන වෙනවා පොඩි ඉඟුරු කෑල්ලක්, ඒ වගේම තේ කොළ ටිකක්, කරදමුංගු දෙකක්, ඒ වගේම පොඩි කුරුදු කෑලි දෙකක්. මේ විදිහට අපි සීනි ටික කැරමල් කරගන්න ඕනේ. ගොඩාක් කැරමල් කරගන්නත් එපා. එතකොට තිත්ත රසක් එනවා, බොන්න බැරි වෙනවා. ඒක නිසා මෙන්න මේ ගානට ආපුවම ඇති. මෙන්න මේ ප්‍රමාණයට කැරමල් කරගෙන අපි ඊට පස්සේ උණු වතුර ටිකක් ඒකට දාන්න ඕන. මෙන්න මේ විදිහට උණු වතුර ටිකක් දාලා හොඳට කලවම් කරගන්න ඕන. ඊට පස්සේ මම අර කියපු කුළුබඩු ටික මෙන්න මේ විදිහට අර කැරමල් එකට දාගන්න ඕනේ. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් මෙන්න මේ විදිහට දාගන්න ඕනේ. ඉතින් හරිම ලේසි මේ විදිහට ඔයාලට කැරමල් ටී එකක් හදාගන්න. හරිම රසයි. ඔයාලා try කරලා බලන්න.